හතේ පන්තියේ ගිය සතිය ඉගෙනුවාක බුදුහාමුදුරු කෙනෙකුටම පිළිහිටන නිසා තමයි මහා කරුණා කියලා කියන්නේ ඒකේ සීමාවක් නැහැ. දැන් අපි කියනවානේ සාමාන්‍ය මිනිස්සු නායා හරි කරුණාවන්තයි. නේ ඒ ડોක්ටර් හරිම කරුණාවන්තයි. ඒ ගුරුවරයා හරිම කරුණාවන්තයි. නේ අපේ ඒ හාමුදුරුවෝ හරිම කරුණාවන්ත හාමුදුරු කෙනෙක් කියලා කියනවා. හැබැයි අපි කවදාකවත් කියන්නේ නැහැ පුතේ එයා නම් මහා කරුණාවන්තයි කියන්නේ නේ. බුදුහාමුදුරු කෙනෙකුට විතරයි මහා කරුණාව කියන එක පිහිටන්නේ. ඒකට සීමාවක් නැහැ අසීමාන්තරයි. නේ අපේ කරුණාවට සීමාවන් තියෙනවා. දැන් අපේ අම්මට දක්වන කරුණාව එහා ගෙදර අම්මට දක්වන්නේ අපි. නේ? එතකොට අපිට සීමා තිබ්බට බුදුහාමුදුරන්ට එහෙම සීමා නැහැ. හැමෝටම එක හා සමානව බුදුහාමුදුරුවෝ පිහිට. උත්තරේ ගෙවමු මොකද කට්ටිය ඒකට? ටියුට් එකට ගිහිල්ලා පුතේ ඒක අපි කියවගම දස බල ඥාන කියන පාඩම පෙරලා ගන්න බලන්න. හරි. මට ඒකේ හැමතුනේ තියෙනවා බලන්න. දැන් මේක ගත්තොත් අපිට ඥාන දෙකයිනේ තියෙන්නේ. තුනක් තියෙනවානේ. ඔක්කොම තියෙනවනේ. පුබ්බේ නිවාසානුස්සති ඥානයක් තියෙනවා, නානාදිමුත්තික ඥානයක් තියෙනවා, චතුූපපාද ඥානයක් තියෙනවා, කම්ම විපාක ඥානයක් තියෙනවා, සබ්බත් ගාමිනී පටිපදා ඥානයක් තියෙනවා. නේ? හරි. ඒකේ පුතේ මට ටක් ගාලා කියන්න බලන්න 10 වෙනි ටියුට් මේ දස බල ඥාන පාඩමට ගිහිලා පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන එකට උත්තරේ මොකක්ද? එතන හැමදෙර ගන්න වෙන්නේ දුසිරිත සත්‍යයන් මරණින් මතු සුගතිගාමී වීම, සුසිරිත සත්‍යයන් මරණින් මතු සුගතිගාමී වීම. ඒ කියන්නේ සුගති දුගති උප්පත්තීන් දෙක දැනගැනීමේ ඥානය. ඒ කියන්නේ මේ ලෝකෙන් චුත වෙන මොහොත සහ ඊළඟට යා සුගතිගාමී උප්පත්තියකද දුගතිගාමී උප්පත්තියකද ලබන්නේ කියලා දැනගන්නේ චතුූපපාද ඥානය, සබ්බත් ගාමිනී පටිපදා ඥානයත් ඒ විදිහටම යනවා. ඒ වුණාටම චතුූපපාද ඥානය තමයි උත්තරේ විදිහට ගන්න. උත්තරේ අංක 3. හොඳේ. උත්තරේ අංක 3.